ඊශ්‍රායල් වලින් කෙනෙක් අපිව සිලෙක්ට් කරගත්තට පස්සේ තමයි අපිට ඇග්‍රීමන්ට් එකක් එන්නේ. මෙන්න මේක තමයි මට ඊශ්‍රායල් වලට එන්න හම්බුණු මගේ ඇග්‍රීමන්ට් එක. ඉතින් ඒරියා 1 කියලා තියෙන්නේ ටෙලවිව්, ඒරියා 2 සෙන්ට්‍රල්, ඒරියා 3 පෙරිපෙරි ඒරියා කියලා තමයි තියෙන්නේ. මම ඊශ්‍රායල් වලට එනකොට මගේ ඇග්‍රීමන්ට් එක කැන්සල්. Hello, welcome back to my YouTube channel. ඉතින් ඊශ්‍රායල් එන්න අපිට හම්බෙන ඇග්‍රීමන්ට් එක ගැන තමයි අද වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ. ඉතින් ඊශ්‍රායල් වලින් කෙනෙක් අපිව සිලෙක්ට් කරගත්තට පස්සේ තමයි අපිට ඇග්‍රීමන්ට් එකක් එන්නේ. ඉතින් ඇග්‍රීමන්ට් එකක් එන්නේ කොහොමද, ඊශ්‍රායල් එන්න ඇප්ලයි කරන්නේ කොහොමද කියන එක ගැන සම්පූර්ණ විස්තර මම කලින් වීඩියෝ එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලා ඒක බැලුවේ නැත්නම් ඒක ගිහින් බලන්න පුළුවන්. අපේ ඇග්‍රීමන්ට් එක එන්නේ බත්තර මුල්ලේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට. ඉතින් අපේ ඇග්‍රීමන්ට් එකේ අපේ එම්ප්ලොයිගේ නම, එයා කොහෙද ඉන්නේ, අපේ සැලරි එක, ඊට පස්සේ අපිට කරන්න තියෙන වැඩ මොනවාද, අපේ ඉන්ෂුරන්ස් එක, මෙන්න මේ වගේ ගොඩාක් විස්තර අපේ ඇග්‍රීමන්ට් එකේ දාලා තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි මට ඊශ්‍රායල් වලට එන්න හම්බුණු මගේ ඇග්‍රීමන්ට් එක. ඉතින් මේකේ හැම විස්තරයක්ම දාලා තියෙනවා. මේකේ එක පැත්තකින් ඉංග්‍රීසි වලින් තියෙනවා, ඊට පස්සේ ඒ ටිකම අනිත් පැත්තේ හීබ්‍රු වලින් දාලා තියෙනවා. ඉතින් ඇග්‍රීමන්ට් එකේ මුලින්ම තියෙනවා එම්ප්ලොයිගේ නම, එයාගේ ID නම්බර් එක, එයාගේ ඇඩ්‍රස් එක, ඊට පස්සේ එයාගේ ටෙලිෆෝන් නම්බර් එක, මේ විස්තර දාලා තියෙනවා. එම්ප්ලොයිගේ විස්තර වලට පහලින් එයාගේ වගේ විස්තර දාලා තියෙනවා. ඒකෙදි මගේ නම, මගේ පාස්පෝර්ට් නම්බර් එක, ඊට පස්සේ රට ශ්‍රී ලංකා කියලා දාලා තියෙනවා. ඉතින් ඒ විස්තර ටිකම අනිත් පැත්තේ හීබ්‍රු වලිනුත් දාලා තියෙනවා. ඊට පස්සේ වෙනම පිටුවක අපේ එම්ප්ලොයිගේ නම, ඒ කියන්නේ අපි බලාගන්න යන ලෙඩාගේ සම්පූර්ණ නම, එයා ගැහණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද, ඊට පස්සේ එයාගේ උස බර, මේ විස්තර ඔක්කොම දාලා තියෙනවා. එයා ධූම්පානය කරන කෙනෙක්ද නැද්ද කියන එකත් එතනම පහලින් දාලා තියෙනවා. ඊට පස්සේ අපේ එම්ප්ලොයි ඉන්න සිටි එක මොකක්ද, එයා ඉන්න ඒරියා එක මොකක්ද, ඒ හැම විස්තරයක්ම දාලා තියෙනවා. ඉතින් මේකෙදි ඒරියා 3ක් තියෙනවා, 1 2 3 කියලා. ඉතින් ඒරියා 1 කියලා තියෙන්නේ ටෙලවිව්, ඒරියා 2 සෙන්ට්‍රල්, ඒරියා 3 පෙරිපෙරි ඒරියා කියලා තමයි තියෙන්නේ. ඉතින් අපේ එම්ප්ලොයි ඉන්න අදාළ ඒරියා එකට ඉස්සරහින් කතරයක් දාලා යාලා මාක් කරලා තියෙනවා. ඉතින් මට හම්බෙලා තියෙන්නේ ඒරියා 3, ඒරියා 1 කියලා කියන්නේ ටෙලවිව්, ජෙරුසලම් මේම අයිති වෙන්නේ ඒරියා 2ට. ඒරියා 3 කියලා කියන්නේ පෙරිපෙරි ඒරියා, ඒ කියන්නේ උතුර සහ දකුණ තමයි ඒරියා 3ට අයිති වෙන්නේ. ඉතින් ඒරියා 3 ඉන්න කෙනෙක් ජොබ් එක මාරු කරනවා නම්, ඒ කියන්නේ මොකක්ම හරි හේතුවක් නිසා ඒරියා 3 ඉන්න කෙනෙක් ජොබ් එක මාරු කරලා අපි ඉන්න ගෙදරින් වෙන ගෙදරකට යනවා නම් ඒරියා 1ට හරි ඒරියා 2ට හරි යන්න බෑ. එයාට ඒරියා 3න්ම තමයි ජොබ් එකක් හොයාගන්න ඕනේ. ඉතින් ඒරියා 2 ඉන්න කෙනෙක් මොකක්ම හරි හේතුවක් නිසා එයාගේ ජොබ් එක මාරු කරනවා නම් එයාට ඒරියා 3න් ජොබ් එකක් හොයාගන්න පුළුවන්. හැබැයි ඒරියා 1ට යන්න බෑ. හැබැයි ඒරියා 1 ඉන්න කෙනෙක් ජොබ් එක මාරු කරනවා නම් එයාට ඒරියා 2ට යන්නත් පුළුවන්, ඒරියා 3ට යන්නත් පුළුවන්, ඒරියා 1ෙම ඉන්නත් පුළුවන්. ඉතින් ඒරියා 3 ඉන්න කෙනෙක්ට ඒරියා 1ට හරි ඒරියා 2ට හරි යන්න පුළුවන් වෙන්නේ අපේ එම්ප්ලොයි මැරුණොත් හරි, එහෙම නැත්නම් බෙතාවොත් දැම්මොත් හරි විතරයි. ඉතින් මෙහි වැඩිහිටි නිවාසයට තමයි බෙතාවොත් කියලා කියන්නේ. ඉතින් එහෙමත් නැත්නම් අපේ එම්ප්ලොයි ගෙවල් මාරු කරොත්, එයා වෙන ඒරියා එකක පදිංචියට ගියොත් අපිටත් අපේ එම්ප්ලොයත් එක්ක එයා යන අදාළ ඒරියා එකට යන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඉතින් ඒරියා 2 ඉන්න කෙනෙක් ජොබ් එක මාරු කරලා ඒරියා 3ට આવොත් එයාටත් ආපහු මේ විදිහටම තමයි ඒරියා 1ට හරි ඒරියා 2ට හරි යන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ type of residence කියලා ඒකට අදාළ විස්තර ටික අපේ ඇග්‍රීමන්ට් එකේ දාලා තියෙනවා. ඒකෙදි අපේ එම්ප්ලොයි ඉන්නේ ගෙදරකද, එහෙම නැත්නම් අපාර්ට්මන්ට් එකකද, කිබුට්ස් එකකද, නැත්නම් ලිවිං කම්ප්ලෙක්ස් එකකද, රෙන්ට් එකකද, එහෙම නැත්නම් වෙනමම කොහේද කියලා දාලා තියෙනවා. ඉතින් ඒකේ අපේ එම්ප්ලොයිට අදාළ එක යාලා මාක් කරලා තියෙනවා. ඊට පස්සේ අපිට යාගේ ගෙදර වෙනම ප්‍රයිවට් රූම් එකක් හම්බ වෙනවද, එහෙම නැත්නම් අපි ලෙඩා එක්ක යාගේ රූම් එකේ ඉන්න ඕනද, එහෙම නැත්නම් සාලේ වගේ තැනකද, නැත්නම් වෙන කොහේද කියලා විස්තර දාලා තියෙනවා. ඊට පස්සේ ඒ ගෙදර වෙන කවුරු හරි ඉන්නවද, එහෙම ඉන්නවා නම් ඒ ගැහණු අයද පිරිමි අයද කී දෙනෙක් ඉන්නවද, එයාලගේ වයස කීයද, මේ හැම විස්තරයක්ම මගේ ඇග්‍රීමන්ට් එකේ දාලා තිබුණා. ඊට පස්සේ එයාලා කතා කරන භාෂාව මොකක්ද කියලා තියෙනවා. ඉතින් ඒකෙදි හීබ්‍රු, ඇරබික්, රෂියන්, ඉංග්‍රීසි, අද කියලා දාලා තියෙනවා. ඉතින් මගේ එම්ප්ලොයි හීබ්‍රු, ඉංග්‍රීසි කතා කරනවා කියලා තමයි ඇග්‍රීමන්ට් එකේ මාක් කරලා තියෙන්නේ. ඉතින් අපිට හම්බෙන ගෙදර අනුව භාෂාව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් සමහර ගෙවල් වල හීබ්‍රු විතරක් කතා කරනවා, සමහර ගෙවල් වල හීබ්‍රු, ඉංග්‍රීසි දෙකම කතා කරනවා. එහෙමත් නැත්නම් සමහර ගෙවල් වල හීබ්‍රු, ඉංග්‍රීසි, ඇරබික් තුනම කතා කරනවා. ඉතින් සමහර ගෙවල් වල ඇරබික් විතරක් කතා කරනවා. ඉතින් මේක අපිට හම්බෙන ගෙදර අනුව එයාලා කතා කරන භාෂාව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි සමහර ගෙවල් වල බල්ලෝ, පූසෝ, කුරුල්ලෝ, හාවෝ මේ වගේ සුරතල් සත්තු ඇති කරනවා. ඉතින් එහෙම සුරතල් සත්තු ඇති කරනවා නම් ඒකත් අපේ ඇග්‍රීමන්ට් එකේ දාලා තියෙනවා. ඉතින් මගේ ඇග්‍රීමන්ට් එකේ බල්ලෝ දෙන්නෙක් ඉන්නවා කියලා දාලා තිබුණා. ඊට පස්සේ එතනම යටින් ඩ්‍රයිවිං ඩියුටි කියලා තියෙනවා. ඉතින් මගේ නම් ඒක මාක් කරලා තිබුණේ නැහැ.
ඊට පස්සේ අපේ එම්ප්ලොයිට තියෙන ලෙඩ ගැන විස්තර දාලා තියෙනවා. ඒකෙදි ඩිමෙන්ෂියා, ඇල්සයිමර් ඩිසීස්, මෙන්ටල් ඉල්නස්, අදර් කියලා තමයි දාලා තියෙන්නේ. ඉතින් ඒ කිසිම ලෙඩක් මගේ එම්ප්ලොයිට තියෙනවා කියලා මාක් කරලා තිබුණේ නැහැ. ඉතින් මට හම්බෙලා තියෙන බෙඩ්රිඩන් පේෂන්ට් කෙනෙක්. ඒ කියන්නේ එයා නිතරම ඇඳේ ඉන්න කෙනෙක්. ඒ වගේම එයාට හුස්ම ගැනීමේ අපහසුතාව තියෙනවා කියලා දාලා තියෙනවා. ඉතින් ඊට පස්සේ එයා පැරලයිස් පේෂන්ට් කෙනෙක් කියලා දාලා තියෙනවා. ඊළඟට කෙයාගිවර්ගේ ඩියුටි එක විදිහට කරන්න ඕනේ මොනවද කියලා තියෙනවා. ඒ කියන්නේ අපි කරන්න ඕනේ වැඩ මොනවද කියන එක. ඉතින් මගේ ඩියුටි එක විදිහට එයාට බෙහෙත් දෙන්න ඕනි, කෑම කවන්න ඕනි. ඉතින් කෑම උයන්න ඕනි කියලා නම් දාලා තිබුණේ නෑ. සමහර වෙලාවට අපිට කෑම උයන්න වෙනවා. එහෙම නැත්නම් සමහර ගෙවල් වල නම් ළමයි කෑම ගෙනල්ලා දෙනවා. එහෙම නැත්නම් ආච්චිලා කෑම හදනවා. ඉතින් ඒක අපිට හම්බෙන ගෙදර අනුව වෙනස් වෙනවා. මගේ ඇග්‍රීමන්ට් එකේ නම් කෑම හදන්න ඕනි කියලා මුකුත් විස්තරයක් දාලා තිබුණේ නෑ. ඉතින් මට හම්බුණු පේෂන්ට් ඩයපර්ස් යූස් කරන කෙනෙක්. ඉතින් ඒක නිසා ඩයපර්ස් චේන්ජ් කරන්න ඕනේ, නාවන්න ඕනේ. ඒ වගේම එදිනදා වැඩවලට යාට උදව් කරන්න ඕනි කියලා දාලා තියෙනවා. ඉතින් අපේ එම්ප්ලොයර් වෝකර් එකක්, වීල්චෙයාර් එකක්, එහෙමත් නැත්නම් හොයිස්ටර් මැෂින් එකක් මේ වගේ මොකක්ම හරි දෙයක් යූස් කරනවා නම් ඒ ගැන විස්තරත් ඇග්‍රීමන්ට් එකේ දාලා තියෙනවා. ඉතින් මගේ එම්ප්ලොයර් වීල්චෙයාර් එක යූස් කරනවා කියලා මාක් කරලා තියෙනවා. ඊළඟට අපේ ඉන්ෂුරන්ස් එක ගැන විස්තර තමයි දාලා තියෙන්නේ. ඉතින් අපි ඊශ්‍රායල් වලට ආවට පස්සේ අපිට මොකක් හරි අසනීප තත්ත්වයක් ඇති වුණොත් අපිට බෙහෙත් ගන්න ඉන්ෂුරන්ස් කාඩ් එකක් හම්බෙනවා. ඉතින් ඒකෙදි හැමෝටම එකම ඉන්ෂුරන්ස් එකක් නෙවෙයි හම්බෙන්නේ. මේකේ ඉන්ෂුරන්ස් කම්පැනි 3ක් දාලා තිනවා. ඒකෙදි මට අදාළ එක යාලා මාක් කරලා තියෙනවා. ඉතින් අපිට ලංකාවේදී වගේ මෙහෙදි පොඩි අසනීපයකට ෆාමසියට ගිහිල්ලා බෙහෙත් ගන්න බෑ. ඉතින් අපි ෆාමසියකින් බෙහෙත් ගන්නවා නම් මොකක් හරි අසනීපයකට අනිවාර්යයෙන්ම ડોක්ටර් කෙනෙක්ගේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි අපේ දත්වල මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් අපිට ඒකට ඉන්ෂුරන්ස් කාඩ් එකෙන් ගෙවන්න බෑ. ඉතින් අපි දතක් ගලවන්න හරි පුරවන්න හරි එහෙම නැත්නම් දත් සම්බන්ධ මොනවා හරි දෙයක් අපි කරගන්නවා නම් අපි ඒකට වෙනම සල්ලි දීලා තමයි කරගන්න ඕනේ. ඉතින් ඒකට අපේ ඉන්ෂුරන්ස් කාඩ් එකෙන් ගෙවීම් කරන්න බෑ. ඉතින් ඒ වගේම තමයි මෙහෙදි දතක් ගලවන්න හරි පුරවන්න හරි එහෙම නැත්නම් දත් සම්බන්ධ මොනවා හරි දෙයක් කරනවා නම් ඒකට ලොකු වියදමක් යනවා. ඉතින් ඒක නිසා ඔයාට දත් සම්බන්ධ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයා ඒ දේවල් ලංකාවෙන් එද්දිම කරගෙන එන්න. ඉතින් ඒ වගේම කැස්ස, උණ, හෙම්බිරිසාව, ඔළුවේ කැක්කුම, බඩේ කැක්කුම මෙන්න මේ වගේ පොඩි අසනීප වලටත් බෙහෙත් ලංකාවෙන් එද්දි අරගෙන එන්න. ඉතින් මමත් ඒ වගේ පොඩි අසනීප වලට බෙහෙත් අරගෙන තමයි ආවේ. ඉතින් අපි ලංකාවෙන් මෙහෙට බෙහෙත් ගේනකොට ඇන්ටිබයොටික්ස් මේ වගේ ගොඩක් බෙහෙත් වර්ග ගේනවනේ. ඉතින් සමහර වෙලාවට මේක එයාපෝට් එකේදී චෙක් කරනවා. ඉතින් ඒක නිසා ඔයාට ඕන බෙහෙත් ටික ඔයා ડોක්ටර් කෙනෙක්ට කියලා ලියාගෙන ඒ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකත් එක්ක අනිවාර්යෙන් අරගෙන එන්න. ඉතින් එතකොට ඔයාට මොකක්ම හරි හේතුවක් නිසා ඔයාව චෙක් කරත් ප්‍රෙස්ක්‍රිප්ෂන් එක තියෙන නිසා ඔයාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මමත් රට යනවා කියලා ડોක්ටර් කෙනෙක්ට කියලා මට ඕන බෙහෙත් ටික ලියාගෙන ඒ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකත් එක්කම තමයි අරගෙන ආවේ. ඉතින් මගේ නම් චෙක් කරේ නෑ. යාලා සමහර වෙලාවට තමයි චෙක් කරන්නේ. ඉතින් ප්‍රෙස්ක්‍රිප්ෂන් එක තියෙන නිසා චෙක් කරත් කිසිම වෙලාවක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඊළඟට අපේ සැලරි එක ෂෙකල් 5880යි කියලා දාලා තියෙනවා. ඉතින් හැමෝගෙම ඇග්‍රීමන්ට් වල සැලරි එක ෂෙකල් 5880 කියලා තමයි දාලා තියෙන්නේ. ඉතින් මේක 2024 තිබුණ සැලරි එක. ඊට පස්සේ 2025 අප්‍රේල් වල සැලරි එක වැඩි වුණා. එතකොට දැන් බේසික් සැලරි එක ෂෙකල් 6248යි. ඉතින් සැලරි එක ගැන වෙනම වීඩියෝ එකක් මම කලින් දාලා තියෙනවා. ඉතින් ඒකෙදි සැලරි එක හැදෙන්නේ කොහොමද, මගේ සැලරි එක කීයද, අපේ සැලරි එකෙන් කීයක් අඩු කරනවද, ඉතින් මේ හැම විස්තරයක්ම මම මේ වීඩියෝ එකේදී දාලා තියෙනවා. ඊළඟට අපේ නිවාඩු ගැන විස්තර තමයි දාලා තියෙන්නේ. ඉතින් අපේ අවුරුද්දක් සම්පූර්ණ වුණාට පස්සේ අපිට පටිසහිත නිවාඩු දවස් 14ක් හම්බෙනවා. ඒ වගේම ලංකාවේ නිවාඩු දවස් 9ක් සහ අපිට අසනීප නිවාඩු 5ක් හම්බෙනවා. ඉතින් මෙන්න මේ නිවාඩු වලින් තමයි අපිට අවුරුද්දක් අවසානයේ ලැබෙන අපේ බෝනස් එක හැදෙන්නේ. ඉතින් අපේ බෝනස් එක ලැබෙන්නේ අපි ඊශ්‍රායල් වලට ඇවිල්ලා අවුරුද්දකින් නෙමෙයි. අපි එකම ගෙදරක අවුරුද්දක් හිටියොත් තමයි අපිට බෝනස් එක හම්බෙන්නේ. ඉතින් මොකක්ම හරි හේතුවක් නිසා අපි ජොබ් එක මාරු කරලා වෙන ගෙදරකට ගියොත් ඒ ගියපු දවසේ නම් අවුරුද්දක් සම්පූර්ණ වුණාට පස්සේ තමයි අපිට ඒ ගෙදරින් බෝනස් එකක් ලැබෙන්නේ. ඉතින් සමහර ගෙවල් වලින් නම් මේ ලංකාවේ නිවාඩු දවස් 9 මාක් කරන්න කියලා අපිට කොලයක් දෙනවා. එතකොට අපි ඒකේ ලංකාවේ නිවාඩු දවස් 9ක් මාක් කරලා දෙන්න ඕනේ. සමහර ගෙවල් වලින් නම් මේ නිවාඩු දවස් 9ට අපිට ගෙවන්නේ නැහැ. යාලා ඒක අපිට නිවාඩු ගන්න කියලා කියනවා. ඉතින් අපිට අවුරුද්දක් සම්පූර්ණ වුණාට පස්සේ ලංකාවට වැකේෂන් එකක් ගිහින් එන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මාසයක් දවස් 45ක් වගේ තමයි වැකේෂන් නිවාඩු දෙන්නේ. ඉතින් සමහර ගෙවල් වලින් දවස් 45ක් දෙනවා, සමහර ගෙවල් වලින් මාසයක් දෙනවා. ඉතින් ඒක අපිට හම්බෙන ගෙදර අනුව තමයි වෙනස් වෙන්නේ. ඉතින් ඔයාලට මාසයක් හරි දවස් 45ක් හරි ඔයාලට ඕන දින ගන්න එම්ප්ලොයිගේ ගෙදර අයත් එක්ක කතා කරලා ඉල්ල ගන්න පුළුවන්.
ඊළඟට කෙයාගිවගේ කෑම බීම දෙනවා කියලා දාලා තිනවා. ඒ වගේම කෙයාගිවට වෙනම ප්‍රයිවට් රූම් එකක් තියෙනවා කියලාත් දාලා තිනවා. ඉතින් ඒ වගේම කෙයාගිවගේ කෑම බීම වලට සැලරි එකෙන් අඩු කරනවා කියලාත් මෙතන දාලා තියෙනවා. අපේ සැලරි එකෙන් කෑම බීම, ඉන්ෂුරන්ස්, ඇකොමඩේෂන් මෙන්න මේ වගේ දේවල් වලට සැලරි එකෙන් 125ක් අඩු කරන්න අපේ එම්ප්ලොයිට අයිතියක් තියෙනවා. ඉතින් ඒක ගැන සම්පූර්ණ විස්තරයක් අපේ ඇග්‍රීමන්ට් එකේ දාලා තියෙනවා. ඉතින් මේක හැම ගෙදරකින්ම 125ක්ම අඩු කරන්නේ නැහැ. සමහර ගෙවල් වලින් 100ට ගාණක් අඩු කරනවා. සමහර ගෙවල් වලින් කීයක්වත් අඩු කරන්නේ නැතුව අපේ සම්පූර්ණ සැලරි එකම ගෙවනවා. ඉතින් ඒක අපිට හම්බෙන ගෙදර අනුව තමයි වෙනස් වෙන්නේ. ඉතින් එහෙම අපේ සැලරි එකෙන් 100ට ගාණක් අඩු කරනවා නම් ඒක අපි ඉන්න ඒරියා එක අනුව වෙනස් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් වැඩියෙන්ම කැපෙන්නේ ඒරියා 1, ඊට පස්සේ ඒරියා 2, ඊට පස්සේ ඒරියා 3. ඉතින් ඒ අදාළ ඒරියා එකට කීයක් කැපෙනවද කියලා ඒ ගාණත් එක්කම අපේ ඇග්‍රීමන්ට් එකේ දාලා තියෙනවා. ඉතින් මගේ ඇග්‍රීමන්ට් එකේ නම් මගේ එම්ප්ලොයිගේ ෆොටෝ එකකුත් දාලා තිබුණා. ඊට පස්සේ මගේ ඒජන්සි එකේ විස්තර තමයි දාලා තියෙන්නේ. ඒජන්සි එකේ නම, යාළගේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක, ඊට පස්සේ ඇඩ්‍රස් එක, ෆෝන් නම්බර් එක, ඊමේල් ඇඩ්‍රස් එක, යාළගේ ID නම්බර් එක මෙන්න මේ හැම විස්තරයක්ම දාලා තියෙනවා. ඊට පස්සේ අපේ එම්ප්ලොයි ඇග්‍රීමන්ට් එක සයින් කරලා දිනේ දාලා තියෙනවා. ඉතින් මෙතනම පහලින් අපිට ඇග්‍රීමන්ට් එක සයින් කරලා දිනේ දාන්න තියෙනවා. ඉතින් ඒ වගේම අපේ ඇග්‍රීමන්ට් එකේ හැම පිටුවකම පහලින් අපි අනිවාර්යයෙන්ම සයින් කරන්න ඕනේ. ඉතින් මේක තමයි මට ඊශ්‍රායල් වලට එන්න හම්බුන ඇග්‍රීමන්ට් එක. ඉතින් අපිට ආච්චිලා සීයලා විතරක් නෙමෙයි සමහර වෙලාවට ඩිසේබල් බබාලා බලා ගන්නත් ඇග්‍රීමන්ට් හම්බෙනවා. ඒ කියන්නේ ආබාධිත ළමයින්ව බලා ගන්න. ඉතින් මට හම්බුනේත් අවුරුදු 21ක ගැහැණු ළමයෙක්ව බලා ගන්න. ඒ වුණාට ඉතින් මම ඊශ්‍රායල් වලට එනකොට මගේ ඇග්‍රීමන්ට් එක කැන්සල් වුණා. ඉතින් ගොඩාක් වෙලාවට එහෙම වෙනවා අඩුයි. ඒ සමහර වෙලාවට එහෙම වෙන්න පුළුවන්. ඉතින් මොකක්ම හරි හේතුවක් නිසා මම ලංකාවේ ඉඳිද්දි මගේ ඇග්‍රීමන්ට් එක කැන්සල් වුණා නම් මට වෙන ඇග්‍රීමන්ට් එකක් ආවට පස්සේ තමයි මට ආපහු ඊශ්‍රායල් වලට එන්න පුළුවන්. ඉතින් මම ඊශ්‍රායල් වලට ආවට පස්සේ මගේ ඇග්‍රීමන්ට් එක කැන්සල් වුණ නිසා මගේ ඒජන්සියෙන් මාව ඊට පස්සේ තමයි මේ ගෙදරට එව්වේ. ඉතින් මෙන්න මේ දේවල් තමයි අපේ ඇග්‍රීමන්ට් එකේ ප්‍රධාන විස්තර විදිහට දාලා තියෙන්නේ. ඉතින් ඊට අමතරව තව පොඩි විස්තර එහෙමත් දාලා තියෙනවා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් පාලි කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න කියලා මතක් කරනවා. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක මෙතනින් නතර කරන්නම්. තවත් ලස්සන දවසක අලුත් වීඩියෝ එකක් අරන් එනකම් පරිස්සමින් ඉන්න. එහෙනම් ගිහින් එන්නම්.